අපි ආයෙත් ඉස්කෝලේ යනවා. ඉස්සර කාලේ ලස්සනට මතක් කරගෙන ඉස්කෝලේ යනවා නේද? අම්මා ගම්මිර කාලිංග නුවර පෙනි විතානේ සත්තට මම මෙතනට ආමි වියන බැඳුමට නර නිඳු වෙන විට අබේ මාජන් අඹයක් කැඩුවා. ඔව් ටෝන් එක වෙනස් කරනවා. අඹයක් කැඩුවා. මේමනේ ඔෆිස් එක ළඟ ආදීනෝනේ. ඔව්. අඹල අන්න එකෙන් කැඩුවේ. දිසානායක සර් මේවනේ බං. ගත්තා පොල්ල. ගැව්වා අඹ කාට. දිසානායක සර් ගත්තා වේවැල. ආවා එළියට. මම කියලා කියනවා සර් අර අරෙන් දිව කියනවා. සර් වේවැල ගන්නවා. කොල්ල පස්සේ යනවා. ඇත්තටම කොල්ලෙක් නෑ. මම ගිහිල්ලා අපේ අවුල ගන්නවා. කනවා. එච්චරයි මචං. එහෙමද කරේ? එහෙමද පොලිසාරයන්ට? එහෙමද තමයි ඉස්කෝලේ කාලේ? දැන් මේමයි. දැන් මේමයි. ඒක සිම්පල් දෙයන්නේ. එයා පැත්තේ තියෙන රුපියලේ කැන්ටිම. මම යන රුපියලේ කැන්ටිමට. අද හෝම් සයන්ස් එකට කොල්ල කෙල්ලෝ ලුණු ගෙලල්ලත් නෑ මිරිස් ගෙනල්ලත් නෑ. විශාඛ අක්කා මගේ අක්කා කෙනෙක්. එයා කිව්වා ලුණුයි මිරිසුයි අරන් එන්න කියලා කියනවා. කියලා ඉස්සරහට මොකද කියන්නේ? ඒක නෙමෙයි කතාව. ඇන්ඩි යනවා ලුණුයි මිරිසුයි ගේන්න. මෙහා පැත්ත ගහින් කොච්චි කඩනවා. එහා පැත්ත ගහින් තඹ අඹ ගෙඩියක් කඩනවා. රුපියල ඉන්දියාප පාර්සලයක් ගන්නවා. කොල්ලා එනවා. ඒ කාලේ මිනිස්සු තමයි කරේ. ඉතින් මනකද රුපියලේ කැන්ටින් ඊළඟ විසිල් එක රුපියලේ කැන්ටින් රුපියලේ ඉන්දියාපේ නේ මේමයි. ඔයා දන්නවනේ මම ඒ කාලේ වොලිබෝල් ගැහුවා. අනන්තේ මතක් කරගන්න. මම ටීම් එකේ හිටියේ නෑ. ආනන්ද සර් උඩ ඉන්නවා මම යට ඉන්නවා. ආනන්ද සර්ගේ විසිලට කොළ ඩොං ගාලා බෝලේ දානවා. බෝලේ උඩ ගිහිල්ලා අනිත් පැත්තට එනකොට මං ගානවා විසිල් එක. කොල්ල බලනවා සර් විසිල් එක ගැහුවා කියලා. බෝලේ වැටෙනවා ලකුණ අපේ පැත්තට යනවා. කොහොමද සර්? සර් කියනවා මේ කොල්ලෝ කවුරු හරි විසිල් ගන්නවා ඔබ හොඳට බලාගනි. මං කියනවා සර් කොහොමද ඒ විතරක් නෙමෙයි මං කලාපත් සෙල්ලම් කරා යකෝ. කලාපත් සෙල්ලම් කරා. සුමන සර් දන්නවා සුමන සර් ආදත් ආවන්නේ වැඩේ දෙන්න කියලා. ඒ මොනවද? දඹුල්ල ටීම් එක එහා පැත්තේ ගන්නවා අපේ ටීම් එක මෙහා පැත්තේ ගන්නවා. දඹුල්ල ටීම් එකට බෝල් එනවා මම විසිල් එක ගන්නවා. බෝල් එක වැටෙනවා ලකුණ අපිට යනවා. ඔන්න ගලේ අපි දිනුවේ එහෙමද? දලයිట్లా පුංචි වීලුවක් කරා එච්චරම අසාධාරණක් නෑ ඉතින්. ඒක නිසා හැබැයි ඉතින් තව දෙයක් තියෙනවා. මේ එහා පැත්තේ තියෙනවා නාලකයේ එතන මේ ජම්බු ගහක් තියෙනවා. ජම්බු ගහකුත් තියෙනවා, නෙල්ලි ගහකුත් තියෙනවා. ඒවා වැටිලා මිදුල හැටි වෙලා. හරි පව්. ඉතින් අපි ගිහිල්ලා ඉවරලා ඒ නෙල්ලි ගහ ඔල්ලලා නෙල්ලි කඩලා ඒගොල්ලන්ට උදව් කරනවා මිදුල හැටි වෙනවට. ඔර ඇඹුල් කාලා එපා නම් අර එහා පැත්තේ වෙල්ලාය තියෙනව නේද? වෙල්ලාය තියෙනවා පිපිඤ්ඤා. දැන් ඔය පිපිඤ්ඤා හදපුවාම ගානවනේ වා ගාපුවාම මිනිස්සුන්ට හරි අවදානක්. මම ජීවිත රිස්ක් එකක් අරගෙන ඒ වහතින පිපිඤ්ඤා අරගෙන හොදලා කනවා. මම මැරුණොත් මිනිස්සු තේරුම් ගනි මේ පිපිඤ්ඤා කන්න හොඳ නැහැ කියලා. හොරෙන් කැඩුවේ නැහැ අපි. ඒ කියන්නේ ඉස්කෝලේ ඉස්සරහ වෙල්ලා ඉස්කෝලේ එනවා වෙල්ලායට යනවා අපි පිපිඤ්ඤා ගෙඩියක් කනවා. මිනිස්සුන්ට උදව් කරා ජනතාවට සේවය කරා ගොවියට සේවය කරා. ප්‍රොඩක්ට් එක අවුල් නම් මං කියලා ගොවියට කියනවා අවුල් කියලා. දෙයියන්ගේ පිටයි කියලා එහෙම අවුලක් උන්නේ නැහැ. ඒ හින්දා මං කියන්න ගියේ නැහැ කියන්නත් එපා.
මේමයි බැලුවට කමක් නැහැ මේ වීඩියෝ සමාජ ජාලයට දාන්න එපා. ජාලේ කලබන්න එපා. මමත් අර චිරාගත සම්ප්‍රදාන කූලව අපේ නෑනගේ ළමයින්ට ගේ ඉස්සරහා මෙන්න මෙහෙම කියනවා. බාප්පි හොඳට ඉස්කෝලේ ගියා. ඒ හින්දා හැම ගුරුවරයෙක්ටම බාප්පිව මතකයි. හොඳට හැදෙන්න කියනවා. දැන් ඕක බැලුවොත් තුන් හම්මට සිරි බාප්පිට වැඩිය මං කරනවා කියලා නෑනට ඉන්නවා ඉස්කෝලේ. නෑනගේ අම්මා ආයෙත් අපේ ගෙදර. මට දෝස් මුරේ දෙනවා වීඩියෝ කරලා කමන්නේ දාන්න එපා. තාම කණිකද නෑ ඉන්නවා ඒ බලන්න ළඟදී මම දැක්කම නේද හරිනේ තාත්තනේ කිව්වා නෑ වැදලා බණ පොඩ්සෙක් ඉන්නවා. අව කැපෙන කතා කියන්න එපා. නෑ ඒක මෙතන ඉන්නවද කවුරුද නෑ ඉතින් ඔයාට තේරෙන්නේ නැහැ හුදෙකලාලෝ රසඳුනා නැතලෝ යන් කිසිතන නිකන් පිස්සු වගේ නේද ඉස්කෝලේ යන කෙනෙක් කොහොමද කියන්නේ දැනුත් අල්ලගෙන ඉන්නවා තාම කණිකනේ හැබැයි තව ටීචර් කෙනෙක් කොහෙද මංගලයට කියනවා පින්වන්ද කොල්ලෙක් ඒකයි හොඳේ. ඉතින් මේ අපේ ඉස්කෝලේ ගුරුවරු ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. දැන් කට්ටිය බලන්න ඇති මේ මොකද මේ යුනිෆෝම් එකක් ගාගෙන කියලා. දැන් 86 කට්ටියක් ඉන්නවා. රැවුලත් කපලා. ඇත්තටම අපි අද එකතුනේ විශේෂ වැඩකට. මේ විශේෂ වැඩේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි මේ. මේ විශේෂ වැඩේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි මේක. මේක හරි අපූර්ව කතාවක්. මේ කතාව මම මේ විදිහට දිගාරිනවා. මම හිතන පුංචි විනාඩි 3ක් යයි. ඇයි මේක මේ විදිහට මෙතෙන්ට ආවේ කියන්න? මම ඉස්කෝලේ කාලේ මේ මද්ද්‍රව්‍ය සම්බන්ධතා නැහැ. හැබැයි ටිකක් ඔය වචන වලින් ගුරුවරුත් එක්ක අර වෙනස් විදිහට ගනුදෙනු කරනවා. මම හිතන්නේ සමහර අයට නම් මාව මතක ඇති. මාව වැරදි කියන්නත් බෑ. හැබැයි හොඳයි කියන්නත් බෑ. මොකද ඔප්පු කරන්න පුළුවන් වැරදි කරන්නේත් නැහැ. හැබැයි ඔය සරසව මේ ළඟදී මේ දැනුත් සිදුවීමක් මතක් කරා. අපි දෙන්න. ඉතින් කාලයක් යද්දී ඔය හීලා වෙන්නේ නැති ඕන එකෙක් හීලා වෙනවා කියනවනේ බුදුබණට. මට හිතුණා ටිකක් භාවනා කරන්න. යෝගාභ්‍යාස කරන්න. ඕකට ගියාම ගුරුවරුන්ගෙන් සමාව ගන්න ඕනේ. ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. මම බැලුවේ මොකද්ද කාරණේ කියලා. බලන් ගියාම මේ ගෙයක් දුන්නට වැඩිය සිත් 4 දින එක මහා වටිනාකමක් තියෙන දෙයක්. ඊට පස්සේ මම අතීතේ කල්පනා කරලා බලපුවාම බොහොම ඉතිරිතර සිදුවීම් අපෙන් වෙලා තියෙනවා. මට හිතුණා දවසක සමාව ගන්න ඕනේ කියලා මේ ඔක්කොගෙම. අදහස ඔහොම තිබ්බට ක්‍රියාත්මක කරගන්න විදියක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මට ප්‍රසන්න කියලා අද නැතත් මල්ලි කෙනෙක් හම්බුණා. අපි දෙන්නත් අවුරුදු ගාණක් මේ සැලැස්ම තියාගෙන ප්‍රොසෙස් කරගන්න බෑ. දවසක් මට මේ ටීම් 86 එකේ හර්ෂ හම්බෙලා එයා කියන ඒගොල්ලන්ගේ මේ මීටින් එක තියෙනවා එන්න කියලා. ඒ වගේම අර පොල් වලට පෙන් බැඳපු යාළුවෙක් ඉන්නවා මාතලේ හන්දියේ. එයාත් මට ආරාධනාවක් කරා මේ එයාලගේ මේ මීටින් එකට එන්න කියලා. ඒත් එක්ක අර පුවක් වලට පෙන් බඳින මකුළු ගස්ස යාළුවෙක් ඉන්නවා. මිනිස්සුන්ට එන්න කියලා කොහොම හරි මේගොල්ලන් මාව එක්කන් ගියා. හර්ෂ කිව්වා ඔය වැඩේ ලක්මාල්ට කියපුවා ඕවට හරිය කැමතියි කියලා. ඊට පස්සේ මම ලක්මාල්ට කිව්වා මේ අපි ආයේ ඉස්කෝලේ ගිහිල්ලා මේ ගුරුවරු හම්බෙලා සමාව ගන්න දින දේවල් වලින් සමාව අරගෙන ආදරය කරන්න දින විදිහට ආදරය කරලා පරණ මතක එකතු කරගමු කියලා. ලක්මාල් එක ටීම් 86 එකට කිව්වා. ටීම් 86 එකෙන් තීරණය කරා මේ අපූර්ව කාර්යයට අත ගන්න. ඒ කියන්නේ ඕනේ කෙනෙක්ට සිතුවිලි එනවනේ. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න විශිෂ්ටයෝ ඉන්න ඕනේ. මේ විශිෂ්ටයෝ 16 දෙනා මං හිතන්නේ මේ ටීම් 86 එකේ ඒගොල්ලන් කැමතුණා මේ වැඩේ ඉස්සරහට අරන් යන්න. ඒ හින්දා මීටත් වැඩි ඉමෝෂනල් වෙන්න පුළුවන්. මීටත් වැඩි ආදරේ බෙදා ගන්න පුළුවන්. ආයෙත් උගන්වන්න, ආයෙත් දේවල් කියලා දෙන්න මේ ආදරණීය ගුරු පියවරුන්ට, මෑණිවරුන්ට අවස්ථාවක් සහ අපිට ඔබේ තරවටුව විඳින්න අවස්ථාවක් අපි ඉදිරියේදී ලබලා දෙනවා. හැබැයි මේ හැඟීම රවුල බබාගෙන ඉස්සර හිටපු විදියට ඇවිල්ලා දෙන්න බැරි හින්දා මෙන්න මේ විදිහට ඔයගොල්ලන් ඔබ ගුරු දෙවිවරුන් විදියට ආවා මේ වැඩසටහන ගැන කියන්න. මම හිතනවා ගලේවල පුරවරයට හරි ලස්සන වැඩසටහනක් වේවි. මේ ටීම් 86 එක මේ බෑක් ටු ස්කූල් එක අපි හිතනවා වර්ෂයක් පාසා වුණත් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අවුරුද්දකට සැරයක් මේ ආදරණීය ගුරු පියවරුන්ට මෑණිවරුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ලස්සන වැඩසටහනට පඩවපු ටීම් 86 වෙතට ස්තුතිය පුද කරන ගමන්ම
ටීම් 86 විතරක් නෙමෙයි ගුරු මෑණිවරු පියෝ විතරක් නෙමෙයි ගලේල මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු කරගෙන අපි ලබන අවුරුද්දේ ලස්සන වැඩක් කරනවා ඒක තමයි back to school ස්තුතියි